වස්තුවක විස්ථාපනයේ ඩී කාලය සමග ප්‍රස්ථාරයේ රූපය දක්වා ඇති පරිදි වේ. මේක ප්‍රස්ථාරය ගත්තාම අපි නිකන් සරල අණු චලිතයක් ප්‍රස්ථාරයනේ තියෙන්නේ. හරිද? එතකොට අපි ඕකේ මේ චලිතය පොඩ්ඩක් විස්තර කරගමු. අපි හිතමු මේක තමයි දෝලන කේන්ද්‍රය කියලා. එතකොට මෙතනින් පටන් ගමු අපි. එතකොට උපරිම විස්ථාපනය ගියාම මෙතන T1 නේ. ඊට පස්සේ ආයි මෙතෙන්ට එනවා T2. ඊට පස්සේ මෙතන T3. මෙතන T4. ඔය වගේ ලක්ෂවල දැන් ප්‍රවේගයයි ත්වරණයයි තමයි අහන්නේ. එතකොට T2 සහ T4 දී ප්‍රවේගයේ දිශාව වෙනස් කරයි. T2 දී ප්‍රවේගය වෙන දිශාව වෙනස් වෙනවද දැන්? අපි හිතමු මෙහෙම ගිහිල්ලා මෙහාට එනවා. එතකොට T2 දී මෙහෙම මේ අතටමයි තියෙන්නේ. T4 දී මේ අතට තියෙන්නේ. එතකොට එහෙම වෙනස් කරන්නේ නැහැ ඒක. ඊට පස්සේ T2 හා T4 දී ත්වරණයේ දිශාව වෙනස් කරා. එතකොට ත්වරණයේ දිශාව සමානයි -ω වර්ග x නේ තියෙන්නේ. හරි එතකොට ත්වරණේ නිතරම කේන්ද්‍ර දිශාවල තියෙනවා. මෙතනදී මේ පැත්ත මෙතන මෙන්න මෙහෙම චලනය වෙනකොට මේ අතට උම චලනය වෙනකොට කේන්ද්‍ර දිශාවට තියෙන. දැන් මෙතනින් මෙහාට පයින්නවනේ මෙහෙම චලනය වෙනකොට. එතකොට තියෙන්නේ දැන් මේ අතට වස්තුව චලනය වෙනකොට ත්වරණය මෙන්න මේ දිශාවට තියෙන්නේ. එතකොට ඉතින් වෙනස් වෙනවා. T2 හා T4 දී. ඊට පස්සේ T2 හා T3 දී ත්වරණය ශූන්‍ය වේ. ත්වරණය කීරවත් ඔය සරල අණු චලිතයක මේ T2 T3 අවස්ථාවේදී ශූන්‍ය වෙන්නේ නැහැ නේ. මෙතනදී ත්වරණය ශූන්‍ය වුණා. දැන් x බිඳුව වෙනකොට ශූන්‍ය වෙනවනේ. දැන් මෙතනදී ශූන්‍ය වෙන්නේ නැහැ නේ. එතකොට මේක වැරදි. ඒකට හරි උත්තරේ එන්නේ B එක. B පමණක් සත්‍ය වෙන දෙවෙනි එක එන්නේ.